කවදා හරි හිතලා තියෙනවද සමාගමක මූල්‍ය කතාවක්? ඒකේ මූල්‍ය අවුරුදු ඉවර වෙන දවසේම ඉවර වෙන්නේ නැහැ කියලා. ඇත්තටම සමහර වෙලාවට වැදගත්ම හුඩුවන් හම්බ වෙන්නේ දෙසැම්බර් 31 න් පස්සේ. ඉතින් අද අපි පොටකට මූල්‍ය රහස් පරීක්ෂකයෝ වෙමු. LKS-10 කියන ගිණුම් කරන ප්‍රමිතිය අපේ ආයුධය කරගෙන මේ වසර අවසානයේ මතුවෙන අභිරහස් විසඳන්නේ කොහොමද කියලා බලමු. හරි අපි කෙලින්ම ප්‍රහේලිකාවකට බහිමු. හිතන්න සමාගමක අවුරුද්ද ඉවරයි. දෙසැම්බර් 31. පොත්පත් ඔක්කොම වහන්න ලෑස්ති වෙනකොටම ලබන අවුරුද්දේ ජනවාරි 15 වෙනිදා ඒ කම්පැනි එකේ ලොකුම ගණුම්කරු බංකොලොත් වෙනවා. දැන් ප්‍රශ්නේ තමයි මේ සිද්ධිය නිසා දැනටම තිවර වෙච්ච පහුගිය අවුරුද්දේ වාර්තාව වෙනස් කරන්න ඕනේද? LKS-10 අපිට උදව් කරන්නේ අන්න ඒ වගේ අභිරහස් විසඳන තමයි. බලමු කොහොමද කිලු. හොඳයි. ඕනෑම විමර්ශනයක පළවෙනි පියවර තමයි කාලරාමුව හරියට අඳුන ගන්න එක. අපි බලන්න ඕනේ මොන කාල සීමාව ඇතුළත වෙන දේවල්ද අපේ විමර්ශනයට ආදාළ වෙන්නේ කියන එක. අපි මේකට කියමු විමර්ශන කවුළුව කියලා. ඒ කියන්නේ පරණ සිද්ධියකට අලුත් හෝඩුවාවක් බලපාන්න පුළුවන් කාල සීමාව මොකක්ද? මෙන්න මේක තමයි ප්‍රමිතියේ හදවත. සරලවම කිව්වොත් වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පස්සේ වෙන සිදුවීම් කියන්නේ සමාගමේ අවුරුද්ද ඉවර වෙන දවසේ ඉඳන් ඒ අවුරුද්දට අදාළ මූල්‍ය ප්‍රකාශන නිකුත් කරන්න අධ්‍යක්ෂ මණ්ඩලය අවසර දෙන දවස දක්වා. ඔය අතරතුර සිද්ධ වෙන හොඳ හෝ නරක ඕනෑම දෙයක් අන්න ඒ කාලේ ඇතුළත වෙන දේවල් තමයි අපේ විමර්ශනයට වැදගත් වෙන්නේ. මෙන්න මේ උදාහරණයෙන් මේක නියමෙටම පැහැදිලි වෙනවා. බලන්න අවුරුද්ද ඉවර වෙන්නේ දෙසැම්බර් 31. ඊට පස්සේ මූල්‍ය වාර්තා හදලා ඉවර වෙනවා. හැබැයි අපිට වැදගත්ම තීරණාත්මකම දවස තමයි මාර්තු 18. ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. හරි මේ වාර්තා එළියට දාන්න පුළුවන් කියලා අනුමත කරන දවස. ඊටත් පස්සේ මේ මාසෙදි කොටස් හිමියෝ එක අනුමත කළත් අපේ විමර්ශන කවුළුව වැහෙන්නේ මාර්තු 18න්. ඉතින් දෙසැම්බර් 31යි මාර්තු 18යි අතර වෙන දේවල් තමයි අපි හොයන්න ඕන. හරි. දැන් අපි දන්නවා මොන කාල සීමාව ගැනද අවධානය යොමු කරන්න ඕන කියලා. දැන් තියන්නේ ඊළඟ පියවර. ඒ කාලය ඇතුළත අපිට හම්බ වෙන හෝඩුවාවන්, ඒ කියන්නේ සිදුවීම් වර්ගීකරණය කරන එක. මොකද හැම සිදුවීමකටම එකම විදිහක සලකන්න බෑ. සමහර ඒවා නිසා මූල්‍ය වාර්තාව වෙනස් කරන්නම වෙනවා. සමහර ඒවා නිසා එහෙම කරන්නේ නෑ. බලමු ඒ වෙනස මොකක්ද කියලා. මෙන්න මේක තමයි මුළු ප්‍රමිතියේම තියෙන ස්වර්ණමය රීතිය. අපි අහන්න ඕනේ එකම ප්‍රශ්නේ මේකයි. මේ සිද්ධියෙන් අපිට ලැබෙන්නේ දෙසැම්බර් 31 වෙනකොට තිබුණු තත්ත්වයක් ගැන අලුත් සාක්ෂියක්ද? නැත්නම් මේක දෙසැම්බර් 31න් පස්සේ අලුතෙන්ම ඇති වුණු දෙයක්ද? උත්තරය ඔව්. පරණ තත්ත්වයක් ගැන සාක්ෂියක් නම් අපි ගිණුම් ගලපනවා. ඒ කියන්නේ වාර්තාවේ අගෙන් වෙනස් කරනවා. උත්තරේ නෑ මේක අලුත් දෙයක් නම් අපි ගිණුම් ගලපන්නේ නෑ. හැබැයි ඒක වැදගත් සිදුවීමක් නම් සටහනක් විදිහට ඒ ගැන කියනවා. හරි. දැන් තියරි කතා කරා ඇති. අපි කෙලින්ම යමු ප්‍රායෝගික පැත්තට. ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් උදාහරණ, ඒ කියන්නේ සැබෑ සිද්ධි ගොනු කිහිපයක් අරගෙන බලමු මේ නීති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ උදාහරණ දිහා බලන්න. මේ හැම එකකම තියෙන්නේ එකම රටාවක්. දෙසැම්බර් 31 වෙනකොටත් යම්කිසි තත්වයක් තිබුණා. පස්සේ වෙච්ච සිද්ධියකින් ඒක තහවුරු වුණා. අපි මුලින් කතා කරපු බංකොලොත් පාරිභෝගිකයාගේ කතාව ගන්න. එයා ජනවාරි මාසේ බංකොලොත් වුණාම ඒකෙන් තහවුරු වෙනවා දෙසැම්බර් 31 වෙනකොටත් එයාගෙන් සල්ලි ගන්න අමාරු තත්වයක් තිබුණා කියලා. ඒ නිසා ඒ පාඩුව පහුගිය අවුරුද්දේ වාර්තාවට දාන්න ඕන. හැම එකේම තර්කය ඒකමයි. අලුත් තොරතුරකින් පරණ තත්වයක් තහවුරු වෙනවා. දැන් බලන්න මේ සිදුවීම්. මේවා කලින් ඒවට වඩා හාත්පසින්ම වෙනස්. මේ හැම දෙයක්ම දෙසැම්බර් 31න් පස්සේ අලුතෙන්ම ඇති වුණු තත්ත්වයන්. හිතන්න කම්හලක් ජිනිගත්තා කියලා. ඒක උනේ ජනවාරි මාසේ. දෙසැම්බර් 31 වෙනකොට ඒ කම්හල හොඳක තිබුණා. ඒ නිසා මේ පාඩුව අයිති වෙන්නේ මේ අවුරුද්දට නෙවෙයි ඊළඟ අවුරුද්දට. ඉතින් අපි ගිය අවුරුද්දේ ගිණුම් වෙනස් කරන්නේ නැහැ. හැබැයි මේක ආයෝජකයන්ට දැනගන්න වැදගත් නිසා මූල්‍ය වාර්තාවේ සටහනක් විදියට ඒක හෙල්දරව් කරන්න පුළුවන්. හරි. සාමාන්‍ය නීති අපි දැන් දන්නවා. ඒත් හැම විමර්ශනයකම වගේ මෙතනත් විශේෂ නීති දෙකක් තියෙනවා. හැම දක්ෂ රහස් පරීක්ෂකයෙක්ම මේ නීති දෙක ගැන දැනගෙන ඉන්නම ඕන. ඒ තමයි ලාභාංශ සහ අඛණ්ඩ පැවැත්ම, ඒ කියන්නේ going concern ගැන තියෙන නීති. මේක හරිම සරලයි. සමාගමක් ලාභාංශ ගෙවන්න තීරණය කරන්නේ අවුරුද්ද ඉවර වුණාට පස්සේ නම් දෙසැම්බර් 31 වෙනිදා ඒ සල්ලි දෙන්න ඕන කියලා නීතිමය බැඳීමක් සමාගමට තිබුණද? නෑ. ඒ බැඳීම ඇති උනේ ලාභාංශ ප්‍රකාශයට පත් කරාට පස්සේ. ඉතින් ඒක පහුගිය අවුරුද්දේ වගකීමක් විදිහට වාර්තා කරන්න බෑ. හොඳයි. මේක තමයි හැමදේම වෙනස් කරන සිදුවීම.
අවුරුද්ද ඉවර වුණාට පස්සේ කලමනාකාරීත්වය තීරණය කරනවා නම් හරි අපි මේ සමාගම වහලා දානවා කියලා ඒක පොඩි ගැළපීමක් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ සමාගම දිගටම පවතිනවා කියන මූලිකම උපකල්පනය බිඳ වැටුණා කියන එක. එතකොට ගිනුම් පදන මුළු ප්‍රමේයම සම්පූර්ණ පදනමම වෙනස් කරන්න වෙනවා. මේක තමයි අවසාන අනතුරු වැංගවීම. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයක්ම එක ප්‍රශ්නයකට ගෙන්න පුළුවන්. වසර අවසානයෙන් පස්සේ වෙන ඕනෑම සිදුවීමක් දිහා බලලා අපි අහන්න ඕන ප්‍රශ්නය මේකයි. මේ සිදුවීමෙන් කියවෙන්නේ දෙසැම්බර් 31 වෙනකොට තිබුණු තත්වයක් ගැනද නැත්නම් ඊට පස්සේ අලුතින්ම පටන් ගත්ත දෙයක් ගැනද? ඔරු ප්‍රශ්නෙට දෙන උත්තරේ උඩ තමයි හැම තීරණයක්ම රඳා පවතින්නේ. ඉතින් මේ විග්‍රහය අවසානයේදී අපි හැමෝම දැන් දක්ෂ මූල්‍ය රහස් පරීක්ෂකයෝ. LKS 10 නීති අපි දන්නවා. ඒ නිසා මීළඟ වතාවේ මූල්‍ය වාර්තාවක් අතර ගත්තම ඒකේ තියෙන ලොකු සංඛ්‍යා දිහා විතරක් බලන්න එපා. පොඩ්ඩක් පෙරලලා ඒකේ සටහන් ටික කියවන්න. බලන්නේ සටහන් ඇතුලේ මේ වගේ මොන වගේ වසර අවසාන කතා හැංගිලා තියෙනවද කියලා. ඒ කතාවලින් තමයි සමාගමක සැබෑම තත්වය ගැන ගැඹුරුම අවබෝධය ලබා ගන්න පුරුවන් වෙන්නේ.